ඔබේ බඩවැල් අස්සේ සැඟවිලා තියෙන මේ පුංචි බෑග් එක ඇත්තටම ස්වභාව ධර්මයේ විසින් ඔබේ ඇඟ ඇතුලේ අටවපු මාරක උගුලක් කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මේක තමයි උණ්ඩුක පුච්චය. සාමාන්‍යයෙන් අපි කන කෑමවල තියෙන ගල් වැලි වගේ නොදිරන දේවල් බඩවැල් දිගේ පහළට ගලාගෙන යද්දී අහම්බෙන් මේ පොඩි සිදුර ඇතුලට වැටෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. සාමාන්‍ය මලපහ පවා මේ සිදුර ඇතුළට රිංගනවා. හැබැයි ප්‍රශ්නය වෙන්නේ මේ ඇතුළට යන මලපහ කෑල්ලක් එළියට එන්න කලින් ඒකේ තියෙන වතුර ටික උරාගෙන ඒක ගලක් වගේ තද වුණොත් තමයි. විද්‍යාවේදී මේකට කියන්නේ ෆෙසලිත් කියලා. මේ මලපහ ගල ඇපෙන්ඩික්ස් එකේ සිදුර හරියට ප්ලග් එකක් වගේ හිර කරනවා. මේක එක පැත්තක් වැහුණු බෑග් එකක් නිසා ඇතුළට වැටුණු කුණු කෑල්ලකට ආපහු එළියට එන්න පාරක් නැහැ. අන්තිමට ඒ ඇතුලේ බැක්ටීරියා පිරීලා පීඩනය වැඩි වෙලා මේ බෑග් එක ඉදිමිලා පිපිරිලා යනවා. පුදුම වැඩේ කියන්නේ මේක කපලා අයින් කළා කියලා අපේ ඇඟට කිසි බලපෑමක් වෙන්නේ නැහැ. එහෙනම් මලපහ එක්කම මේ කුණු ටික එළියට යන්න පාර තියෙද්දි ඇයි තවමත් මේ මාරක උගුල අපේ ඇඟේ ඉතිරි වෙලා තියෙන්නේ? මේක ස්වභාව ධර්මයේ වැරදීමක්ද? නැත්නම් අපේ පරිණාමය තාම ඉවර නැති නිසාද? ඔබේ අදහස කමෙන්ට් කරගෙන යන්න.